ලියපන් උඹේ නොම්බරේ තන්දුරි කමුද නොදා බරබරේ වාකරේ කවුද ඉන්නේ ජරමරේ අම්පාරේ මල්ලි නිදිද කාමරේ ජම්බෝලේ වගේ ඉන්න සුන්දරා සම්බෝලේ කොටල ගමුද ලුණු දමා දංගොල්ලේ මාමා ඇවිත් මහකුණා ගස් පල්ලේ ඉඳන් බොමුදරා පෙරා Hello everyone, welcome back to my YouTube channel. I think මම ඔයාලට කාලෙකින් vlog එකක් කරන්න ආවේ නෑනේ. ඉතින් මම හිතුවා මේ මං ගියපු සටන් ට්‍රිප් එක ඔයගොල්ලන්ට vlog එකකින් අරන් එන්න. අපි ඇත්තටම මේ යන්නේ ගෝල් වලට. මේක මං එහෙම vlog එකක් කරන්න කියලා හිතාගෙන කරපු එකක් නෙමෙයි. ඉතින් මං ගාව තියෙන ওই වීඩියෝස් එකතු කරලා තමයි මම හිතුවේ මම ඔයාලට vlog එකක් කරන් එන්න ඕන කියලා කාලෙකින් මොකද මුකුත් අප්ලෝඩ් කරපු නැති හින්දා. ඉතින් චාරුගේ ඔයා දන්නවනේ මේගොල්ලෝ ඔක්කොම හැමෝම දන්න චාරුව. චාරු කියන්නේ අපේ සිත්මි. ඉතින් එයාගේ ගෙදර කට්ටියයි රුමාල්ලුයි එතකොට සජිත අයියලයි හැමෝම ට්‍රිප් එකක් යන ප්ලෑන් කරා කියන සඩන් ඇත්තටම ට්‍රිප් එකක්. මොකද බුවී අක්කිට ආසයි කියලා බීච් පැත්තට යන්න. ඉතින් අපි කට්ටිය ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරා. ඉතින් මටත් ඒගොල්ලෝ ඉන්වයිට් කරා ට්‍රිප් එකට ජොයින් වෙන්න කියලා. ඉතින් මෙහෙම තමයි අපි ට්‍රිප් එක ගියේ. ඉතින් පොඩි ක්ලිප්ස් වගේක් තමයි තියෙන්නේ. ඇත්තටම ගොඩක් මං ගාව නෑ හැමදේම රෙකෝඩ් කරලා. ඉතින් මං ඔයාලට පෙන්නන්නම් අපි මොකද කරේ කියලා. ඔන්න ගෝල් වලට ආවට පස්සේ මෙතන තමයි අපි ඉන්නේ. හරිම ලස්සන තැනක්. හරිම රිලැක්සිං ලස්සන තැනක්. මේක තමයි ඉතින් මගේ චාරුගේ, ඒ කියන්නේ අපේ සිත්මිගේ කාමරේ. ඒ වගේම ලස්සන view එකක් තියෙනවා. ගෝල් කියලා හිතන්නත් බෑ. මේ මෙතන view එක දැක්කම නිකන් මාතලේ නුවර vibe එකක් තියෙන. මේ හරි ලස්සනයි. ෂෝක්. ඉතින් අපි හැමෝම වැඩ කළා හරිම ස්ට්‍රෙස්ෆුල් වෙලා හිටියේ දවස් ටික. ඉතින් හැමෝටම ගොඩක් රිලැක්ස් වෙන්න පුළුවන් වුණ හරිම ලස්සන ට්‍රිප් එකක්. උනිතේ යාලා හැමෝම මගේ හිනාවට හිනා වෙලා ඉවර වුණාට පස්සේ මේක තමයි අපේ වොෂ්රූම් එක. අනේ මේ වැත්තට මාරම ලස්සන වීඩියෝස් නෙමෙයි. මොකද මම මේ අර vlog එකක් කරන්න කියලා හිතාගෙන එහෙම ගත්ත වීඩියෝස් වත් එහෙම නෙමෙයි. නිකන් ඉතින් මෙමරිස් වලට කියලා ගත්ත වීඩියෝස්. ඊට පස්සේ අපි කට්ටි මටයි සිත්මිටයි දුන්නා පොඩි රාජකාරියක් කොල්ලෝ ටිකයි කරන්න කියලා. මොකද බුවියක් බබා එක්කනේ. ඉතින් අපි ප්ලැටර් එකක් හැදුවා. මේක තමයි අපේ ප්ලැටර් එක. තිබ්බ දේවල් වලින් තමයි හැදුවේ. ඉතින් එහෙම මාරල මේ ලස්සන ප්ලැටර් එකක් නෙමෙයි. ඉතින් ඔහොම තමයි පොඩ්ඩක් ඉතින් කට්ටියට සෙට් වෙලා ඉන්නකොට නිකන් කන්න තමයි හැදුවේ. අපි හැමෝටම ආදරේ කියන්නේ අපි හැමෝටම ඕන දෙයක්. ඒ ආදරේ කවදාවත් නැති කරගන්න. Thank you. ස්තුති පුති. ඉතින් අපි හැමෝම එකතුලා කට්ටිය සින්දු කිව්වා. බාබකියු සෙෂන් එකක් දැම්මා. හරිම ස්වීට් අනේ. අතරම සජිත අයයි බුලියක්කි ජේඩ්නුයි මට තුන්දෙනාම ෆස්ට් ටයිම් හම්බුනේ. ඒ කියන්නේ එකට වෙන වෙනම හම්බෙලා තියෙනවා. බුවියක්කි සජිත අයයි වෙනම හම්බෙලා තියෙනවා. ඉතින් හරිම ස්වීට් ඒගොල්ලෝ. හරිම කියුට්.
හරිම ස්වීට් දේ තුන්දලා දිහා බලන් ගියාම මටත් හිතෙනවා ඉක්මනට කසාද වගේ. සජිත අයියයි එතකොට නිමේෂුයි එකතුලා සින්දු කියනකොට අපේ ආයෙෂ් අයියා මෙහෙම තමයි ඩාන්ස් එක දැම්මේ. එයා තමයි නර්තනයෙන් අපිට සපෝට් එක දුන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ මේ ආයෙෂ් අයියා පියුමාලියාගේ හස්බන්ඩ්. පියුමාලියාගේ ඇත්තටම ෂූටින් යා ෆිල්ම් එක ෂූටින් ගිහිල්ලා එයාට අපිත් එක්ක ට්‍රිප් එක එන්න බැරි වුණා. ඒ වුණාට එයා ෂූටින් ගිහිල්ලා ආපු ගමන්ම අපි ආපහු යත් එක්ක ට්‍රිප් එකක් යන්න පොරොන්දු වෙලා තමයි මේ ට්‍රිප් එක ආවේ. මේව තමයි ඉතින් කට්ටියත් එක්ක අපි සින්දු කියලා ෆන් එකක් ගත්තේ. අපි නිදාගත්තේ පාන්දර 4ට. දියද? ගෙන්න ගියා. නබ ටූත් බ්‍රෂ් නෑ. ලොකු ප්‍රශ්නයක් ඉන්නේ කට්ටියම ලෑස්ති වෙලා කන්න යන්න. ටූත් බ්‍රෂ් එක නැතුව අපි දෙන්න ඉන්න. උගුරු නම් බල්ලෝ කාලා වගේ. බීච් යන්න බලාගෙන ඉන්නවා කට්ටිය. අපි දෙන්න තාම මෙහෙම ටූත් බ්‍රෂ් එක නැති හින්දා අපි ටූත් බ්‍රෂ් ගේනවා කිව්ව කට්ටිය ගෙනල්ලා දුන්නෙත් නැහැ නේ. ඒගොල්ලෝ බොෂ් දාලා අපිට මෙහෙම තමයි ඉන්නේ. අපි අද මොකද දැන් බීච් යනවා. එච්චරයි. ටර්ටල්ස් ලා බලනවා. කාටද ජෙඩ් බබාට ටර්ටල්ස් බලන්න ආසයි කියලා අපි ටර්ටල්ස් බලන්න යනවා. බීච් යනවා. කනවා. ගෙදර යනවා. එච්චරයි. පාටිය කොහෙද ට්‍රිප් එක. ඉවරයි. තාම දන්නේ නැහැ. ඉතින් අපි දන්නේ නැහැ කොහෙද යයි කියලා බලාගෙන ඉන්නේ. එහෙම good morning කියවක මම අයියෝ. කොහොම හරි එහෙම කම්මැලිකමේ ඉඳලා අපි ආවා උදේට කන්න. අයියෝ මට මේක දැන් මේ එඩිට් කරනකොටත් මේ කෑම එක කන්න තිබ්බනම් කියලා මතක් වෙනවා. මොකද ඉස්සරහට රහයි මේ කෑම එක කිරිබතුයි මාළු ඇඹුල් කියලුයි දුන්නි දුසුයි පරිප්පුයි
මේ කම්බිනේෂන් එකට කැමති තව කවුරු කෙනෙක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ ආසම කෑම මොකක්ද කියලා. මම නම් මාර මාංශය උදේට කිරිබත් කන්න. මට ඕන වෙලාවක කිරිබත් කන්න පුළුවන්. එච්චරට මං ආසයි කිරිබත් කන්න. ඉතින් අපි හොඳට කාලා බඩවල් පුරගෙන කොහෙද යන්නේ? අපි මේ යන්නේ දැම්ම කියනවාද? ඔන්න ඔය රුමාල්ගේ vlog එකේ මට වඩා ඇත්තටම වීඩියෝස් තියෙනවා මේ ට්‍රිප් එකේ මොකද උනේ කියලා. මොකද එයා තනිකර ඔක්කොම vlog එකක් ගත්තා. ඉතින් මගේ එකේ වැඩි විස්තර නැත්තම් ඔයාලා ගිහිල්ලා අනිවාර්යෙන් මෙයාගේ vlog එක බලන්න. ඒකේ ඔක්කොම විස්තර ටික තියෙනවා. ඉතින් කොහොම හරි දැන් අපි යන්නේ අපි ආවා ජේට්ට ටර්ටල්ස් බලන්න ආසයි කියලා. හරි මාසයි ටර්ටල්ස් වලට. ඉතින් අපි ටර්ටල්ස් බලන්න ආවා. ඉතින් බලන්නකෝ අපි ජේටන් බබත් එක්ක කොහොමද ටර්ටල්ස් බැලුවේ කියලා. අනේ ඉතින් කපල්ස් රැල්ල පාගෙනවා. මම මෙහෙම තනියෙන් යනවා. අපි යනවා ටර්ටල්ස් බලන්න. වෙරළට එනවා. වෙරළට ආවම කට්ටිය ගිහිල්ලා කෑම දෙනවා ඒගොල්ලන්ට. අර එහෙම තමයි. ඉතින් යාළුවට කරදරයක් කරන්නේ නැතුව ඉතින් මෙහෙම ආදරෙන් කට්ටිය සලකන එකත් ඉතින් හොඳ දෙයක් නේද? අනේගොල්ලෝ දැන් මං කර මිනිස්සුන්ට පුරුදු වෙලා මොකද මිනිස්සු ඒ වෙලාවල් වලට කෑම දෙනවා කියලා යාළුවා දන්නේ හින්දා ඒ වගේ වෙලාවල් වලට ඒගොල්ලෝ මුහුදට එනවලු. ඊට පස්සේ අපි කට්ටිය එකතු වෙලා බීච් එකේ පොඩ්ඩක් ටයිම් එක ස්පෙන්ඩ් කරා. මේ හරිම ෂෝක් කාලයකට පස්සේ අපි මුහුදට වෙලා ගොඩාක් වෙලා හිටියා. මම නම් ෆෝන් එක ඇත්තටම යූස් කරේ නැහැ. ෆෝන් එක වෙනම තිබ්බේ. ඒකද මං ගාව ගොඩාක් ක්ලිප්ස් නැහැ. ඊට පස්සේ අපි බීච් එකේ ඉඳලා ගේම් එක ලේසියනේ බම් මේ මම කරා අමාරු එකක් දුන්නත් මේ හරි ඉක්මනට තව අමාරු කරන්න බේබි ඔයා කැමති කෙනෙක් තෝරන්න කියලා. ඔයා කැමති කෙනෙක්. දැන් මෙයානේ මට කරන්න තමයි දන්නේ නැත්තේ. හරි ඔබ හොයපන්. මේ දනුක වා ප්ලීස් වා රඟපන්. ම්යුසික් වීඩියෝ එක. ටෙලිග්‍රෑම් ටෙලිග්‍රෑම් එක. ටෙලිග්‍රෑම් එක. පාට කුරුල්ලෝ. ටෙලිග්‍රෑම් එක. සිංහල එකක්ද ඉංග්‍රීසි එකක්ද? සිංහලද ඉංග්‍රීසිද? සිංහල. හිරිපොද වැස්ස. ඒ කරබැඩි මොකක්ද මේ අතෙන් කරේ? ඉතින් අපේ හිරිපොද වැස්සට කොහොමත් සිත්මිවයි මාවයි පොඩ්ඩක් ඉතින් බයිට් කරනවා මේ කට්ටිය. ඒ වුණාට ඉතින් හැමෝම ආදරය කරන ලස්සන ටෙලිග්‍රෑම් එකක් නේද? කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලා මොකද මේ දවස්වල හිරිපොද වැස්ස ගැන හිතන්නේ කියලා. ඒත් එක්කම අපි සජිත අයියට ටාස්ක් එකක් දුන්නා පොඩ්ඩක් බුවියක්ට අමාරු එකක් කරලා පෙන්නන්න කියන්නේ කියලා. බලමු අපි බුවියක්ට කොහොමද මේ අමාරු එක කරලා පෙන්නන්නේ කියලා. ඕගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් නම් බලන්නකෝ කොහොමද මෙයා ඒක කරලා පෙන්නන්නේ කියලා. සින්දු කියන එක්කනේ. කොල්ලෙද්ද කෙල්ලෙද්ද? කෙල්ලෙක්ද? සිංහලද ඉංග්‍රීසිද? කොණ්ඩේ තියෙනවා. හදන්නේ. යසුරිසේ. අඩෝ! ඒයි! අයියේ කොණ්ඩේ හොලකට. කොණ්ඩේ මචං විතර මේව හොලකට යනවා. ඇත්තද? ඔව් මේ යාමා. මගේ වයිෆ් එක මචං. කොහමද ඉතින් අපි එහෙම ෂෙරේජ් ගේම් කරලා සන්සෙට් එකක් බලලා කට්ටිය ගෙවල් වලට යන්න තමයි ඉතින් ලෑස්ති වෙන්නේ. ඉතින් thank you so much guys for watching this video. sorry ඇත්තටම ඔයාලට මට vlogs ගේන්න බැරි වුණා මේ දවස් ටිකේම. මොකද මං ඇත්තටම අසනීප වෙලා හිටියේ. ඉතින් දැන් ඊළඟට එහෙම වෙන්නේ නැහැ කියලා හිතනවා. මං ඉතින් එක දිගට මං ඔයාලට පුළුවන් හැම වෙලාවකම vlogs ගේන්න.
So thank you guys for watching again. Hope to see you in another video. Bye bye.